ඕනම සාර්ථක කෙනෙක් ඉන්නවා නම් සාර්ථක මිනිසෙක් ඉන්නවා නම් එයා අත්හරින එක දෙයක් තමයි වැඩ කල් දැමීම කියන එක. වැඩ කල් දැමීම නවත්ත ගන්න පුළුවන් ප්‍රධානකම හතරක්. ප්‍රධාන ටිප්ස් හතරක් අද මම කතා කරනවා. ඔයා මොන වැඩේ කරත් වැඩ කල් දානවයි කියන එකේ ප්‍රධාන දේ තමයි ඔයාට සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ බොහෝමයක් අඩු වෙනවා. පළවෙනි කාරණාව තමයි ඔයාට පුළුවන් නිශ්චිත ඉලක්කයක් හදාගන්න. හරි ඉලක්කයක් හදාගන්න. දැන් ඔයා වැඩක් කරන්න පටන් ගන්නවා. ඔයා ඉලක්කයක් හදා ගන්නවා. හරි. මෙන්න මේ දවසේ මේ වෙලාවට කලින් මේ වැඩේ මම අවසන් කරනවා. දැන් උදාහරණයක් අපි හිතමු ඔයා පේපර් එකක් කරන්න පටන් ගන්නවා. ඒකට විවරණයක් ලියන්න පටන් ගන්නවා. පා දා ගන්නවා ගලුවට හරි. මම හෙට දවසේ හවස 5 වෙන්න කලින් මේ වැඩේ අවසන් කරනවා. අන්න ඒ වගේ නිශ්චිත ඉලක්කයක් දාගත්තොත් ළමයි මේ වැඩ කල් දැමීම නතර කරගන්න පුළුවන්. අංක 2 තමයි ඔයාට ඍණාත්මක සිතුවිලි තියෙනවනේ. මට මේක කරන්න බෑ. මට මේක පට්ට අමාරු දෙයක්. අන්න ඒ වගේ දේවල් තියෙනවනේ. අන්න ඒ වගේ දේවල් වලට අභියෝග කරන්න. ඔයා අභියෝග කරන්න. නෑ මම මේක අනිවාර්යෙන් මම කරනවාමයි. මට මේක කරන්න බැරි නම් මේ ලෝකේ කාටවත් මේක කරන්න බෑ. මම අනිවාර්යෙන් මේ දේ කරනවා. අන්නේ ඔයාට ඍණාත්මක සිතුවිලි වලට ඔයාට අභියෝග කරන්න පුළුවන් නම් මේ වැඩ කල් දැමීම නතර කරගන්න පුළුවන්. ඒක තමයි වැරදි වලින් ඉගෙන ගන්න ඕන. මොකද්ද මේ වැරදි ඉගෙන ගන්න එක? චුට්ටක් කල්පනා කරලා බලන්න කලින් වැඩ කල් දාපු දෙයක් උදාහරණයක් ගත්තොත් අපි උතුම් උසස් පෙළ කරලා මේක ඔයා පාස් පේපර් කරන්න පටන් ගන්න ඉතින් ජනවාරි මාසේ. හැබැයි මේ වෙනකන් ඔයා ඒක කරලා නැහැ. අන්න වැඩ කල් දැමීම. ඒකෙන් ලැබිට අහිතකර ප්‍රතිඵලය මොකද්ද? ඔයා ඒ දවසේ වැඩේ කරා නම් ජනවාරි මාසේ පාස් පේපර් කරන්න පටන් ගත්තා නම් දැන්ට මාස දෙකකට කලින් පාස් පේපර් කරන්න පටන් ගත්තා නම් සමහරක් විට මේ වෙනකොට ඔයා පාස් පේපර් වල සෑහෙන ප්‍රමාණයක් අවසන් කරලා ඇතිනේ. ඒ නිසා කලින් වෙච්ච අත්දැකීම් කලින් වෙච්ච අතපසුවීම් ගැන පොඩක් කල්පනා කරලා කල් දැමීම නවත්තර ගන්න පුළුවන්. ඒකත් හොඳ ක්‍රමයක්. හතරවෙනි ක්‍රමය තමයි ඔයාගේ පරිසරය. ඔයා ඉන්න පරිසරය වෙනස් කරගන්න. සැපපහසු පරිසරයක් හදාගන්න. වැඩක් කරන තැන නැත්නම් පාඩම් කරන තැන ඔයාට අවශ්‍ය දේවල් සියල්ල තියාගන්න. ඒ ළඟ මේසයක ඔයාට අවශ්‍ය පොත් ටික තියාගන්න. නැත්නම් ඔයා වැඩක් කරන්න ගියට පස්සේ පොත් ටික හොයන්න වෙන තැනක යන්න ඕනේ. හැමතැනම පොත් දාලා. ඒව ලස්සන පිළිවෙල හදා ගන්න. ඔයාට සැප පහසු විදිහට ඒක හදා ගන්න. ඔයා පාඩම් කරන තැන ඔයාට පහසු විදිහට තියාගන්න. ඔයාට පහසු විදිහට මේසය අස් කරගෙන සම්පූර්ණ ක්ලියර් තියාගන්න. ඒ නිසා ඔයා ඉන්න තැන ඔයාට පහසු වෙන විදිහට ඒක හදා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ක්‍රම 4 ඔය අනුගමනය කරොත් ඔයාට පුළුවන් මේ වැඩ කල් දැමීම කියන එක නතර කරගන්න. චිත ඉලක්කයක් හදා ගන්න ඕන. ක්‍රීඩාත්මක සිතුවිලි වලට අභියෝග කරන්න ඕන. වැරදි වලින් ඉගෙන ගන්න ඕන. ඔයාට සුවපහසු පරිසරයක් ඔයා හදා ගන්න ඕන. ඔය කාරණා 4 ඔයා කරොත් ඔයාට පුළුවන් වැඩ කල් දැමීම කියන එක නතර කරන්න. මේ ලෝකේ ඕනම සාර්ථක පුද්ගලයෙක්ගේ ලක්ෂණයක් තමයි වැඩ කල් දැමීම නතර කරන එක. එනවත් අදිදගෙන වැඩ කල් දැමීම නතර කරන්න. එන අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපේ channel subscribe කරලා තියාගන්න. මේ කලුත් channel එක. මේ කතා කරන්නේ ඔයාගේ ජීවිතේ වැදගත්, රට ජීවිතේ වැදගත් කාරණා ගැන විතරයි. ඒස් තමයි අලුත් මේක share කරන්න. එහෙනම් අපි අනිත් දවසේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.